විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ක්‍රියාකාරකම් ගංගතුරු සහනකට නිසි පරිදි සිදුවේදැයි විමර්ශනය කරන නිලධාරියෙකුගේ වැඩවල සමානයි. ජනාධිපති ආනන්ද කුමාර දිසානායක සිකුරාදා ප්‍රකාශයට පත් කළ සහන පැකේජය සජිත් ප්‍රේමදාස ඉරිදා වෙන විට ජනතාව අතට ගොස් විමර්ශනය කරනවා. අවුරුදු 25ක දේශපාලන අධ්‍යක්ෂකෙකු සජිත් රාජ්‍ය ආන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මනාව දැන සිටියා. අධිවේගී සහනය බලාපොරොත්තු වීම ඇත්තෙන්ම විහිළු සහගතයි. මුළු ජාතියම විපතටපත් සිටින මේ මොහොතේ ඔහු එකම ප්‍රශ්න විවිධ වචන වලින් නැවත නැවත අසා නිලධාරීන් පරීක්ෂා කිරීම ඇත්තෙන්ම සුදුසු නැත. මේ අතර ජනාධිපති ආනන්ද කුමාර ඍජුව මහජනතාව වෙත ගොස් ඔවුන්ගේ ගැටලු, ඔවුන්ගේ අඩුපාඩුකම්, ඔවුන්ගේ බලාපොරොත්තු, රජ විසින් ඔවුන්ට අනාගතයේ කරන්නට බලාපොරොත්තු වන දේවල් පිළිබඳ තහවුරු කරනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාසත් මේ වගේ ස්ථානවලට යනවා. ගිහින් ඔවුන්ගේ දුක සැප බලන. එවැනි අවස්ථාවල ඇතමුන් සජිත් ප්‍රේමදාසට ලිස්ට් නැත්නම් ලැයිස්තුගත අඩුපාඩු පෙන්වා දෙන්න. මේ වෙස්වලාගත් රාජ්‍ය ඔත්තුකරුවෙකු ලෙස ක්‍රියා කරන බවක් පෙනෙන අතර සජිත් විපතටපත් ස්ථානවලට යාමෙන් ආණ්ඩුවේ නොසැලකිලි හෙළිදරව් කරන බවක් පේනවා. කෙසේදත් 2016 ගංගතුර අවස්ථාවේදී දේවාස අමාත්‍යවරයා ලෙස සිටි සජිත් ප්‍රේමදාස විපතටපත් ජනතාවට මඟ පෙන්වීමක් කළාද යන්න පිළිබඳ ගැටලුව. එයා සමානව නාමල් වැනි විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පැමිණෙන ස්ථානවලින් ග්‍රාම සේවකවරුන් සියලු සහන නිවැරදිව බෙදා ආණ්ඩුව කාර්යක්ෂම ක්‍රියා කරන බව ඔප්පු කරනවා. හමුදාව සහ විදේශ හමුදාවන්ගේ කලවා ගැනීම මෙහෙයුම්ද රජයේ අන පරිදි සිදුවෙන බවක් පේන තියෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ තලක අතුතෝරල ගංගතුරු ව්‍යසනය සහ පාස්කු ප්‍රහාරය සංසන්දනය කරමින් කතා කරනවා. රනිල් වික්‍රමසිංහගේ නායකත්වයේ ඇත්තේ පැවැත්වෙන රැස්වීම ළමා කාලයේ ක්‍රීඩා හා සමාන බවට අනෙක් අය විවේචනය කරනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව යාපනයේ අධිකරණයේ විභාග වන නඩුවක වාරණය සඳහා පෙනී නොසිටීම සඳහා යාපනයෙන් තමාට මරණ තර්ජන එල්ලවන බව ඔහු ප්‍රකාශ කරනවා. ඒ අනුව 2026 පෙබරවාරි මාස 6 වෙනි දිනට පෙර මෙම මරණ තර්ජනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඇතුළත් දීර්ඝ ප්‍රකාශයක් ඇෆිඩවිට් අධිකරණය ඉදිරිපත් කරන ලෙසට අධිකරණය ඔහුට නියෝග කර තිබෙනවා. මෙම නඩුව 2011 වසරේදී අතුරුදහන් වූ සමාජ ක්‍රියාකාරකයන් වන ලලිත් කුමාර් සහ තූග පී.රාජි යන දෙදෙනා සම්බන්ධයෙන් වන බව සඳහන් වෙනවා. හිටපු අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරියල්ල සහ මහින්ද සමරසිංහ ගොඩනැගිල්ලක් කුලියට ගැනීම සම්බන්ධයෙන් එල්ල වූ දූෂණ චෝදනා විමර්ශන සඳහා ඊයේ දෙසැම්බර් 10 අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට පැය 2කමාරක කාලයක් ප්‍රකාශ ලබා දී තිබෙනවා. යාපනයේ අසල්වාසී ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි රථ වාහන රියදුරුකු කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් කරමින් සිටියේදී තම වාහනයෙන් කසල මල්ලක් විසිකිරීමේ චෝදනාව මත කොළඹදී අත්අඩංගුවට ගෙන ඇත. මේ සීදුව පරීක්ෂා කිරීමේ මොරපොල්ක දැනුම් දීමෙන් පසු පොලිසිය ඔහුව අත්අඩංගුවගෙන ඇත. ඔහු අද දෙසැම්බර් 11 මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි. නුවරඑළිය අධිකරණයේදී ඊයේ පැවති නඩුවකදී 100කට රුපියල් 100කට විකිණිය යුතු බෝතල් කළ පානීය ජලය රුපියල් 130කට අලෙවි කිරීමේ වරදට ව්‍යාපාරිකයින්ට ලක්ෂ 5ක දඩමුදලක් වෙන ලෙසට විනිසුරුවරයා තීන්දුව කර ඇත. මෙම නඩුව පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය විසින් පවරා තිබේ. ආපදාවට පත් ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුණින් ආරම්භ කරන ලද රීබිල් ශ්‍රී ලංකා අරමුදලට ඊයේ දෙසැම්බර් 10 වෙනි විට ආයතන කිහිපයක් විසින් මුදල් ආධාර ලබා දී ඇත. මෙහිදී විශේෂ සුවිශේෂී ආධාර නම් ඖෂධ ආයතනයක් රුපියල් ලක්ෂ 50ක්, ආනයන ආයතනයක් රුපියල් ලක්ෂ 50ක්, ළමා භාණ්ඩ නිෂ්පාදන ආයතනයක් රුපියල් ලක්ෂ 20ක්, ප්‍රකට රක්ෂණ ආයතනයක් රුපියල් කෝටි 3ක මුදලක්. මෙම මුදල් ප්‍රමාණයන් සඳහා වන චෙක්පත් ජනාධිපති ලේකම්වරයා වෙත බාර දී තිබෙනවා.
අද වීඩියෝෙන් බෙදාගත් පුවත් සම්බන්ධයෙන් ඔබගේ අදහස් අමතක නොකර පහතින් ලියන්න. නැවතත් තවත් වීඩියෝකින් ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ස්තුතියි. නැවත හමුවෙමු.